අමුතු වැඩක් වුණා. මට කවදාවත් ලෙක්සියෙන් වෙන්නේ නැති වැඩක් වුණා. මම මේ තනි වෙලා මොනවද කරන්නේ? මම දාලා ගිහිල්ලා. I'm so excited. Hi guys. ඔන්න මං අද පළවෙනි පාරට තනියම ට්‍රිප් එකක් යනවා. ඒ කියන්නේ මම දන්නවා මං කලින් ලංකාවට යන්නකොට මම සෝලෝ ට්‍රිප් එක ගියා කියන්නේ ෆ්ලයිට් එකේ විතරයි හැබැයි තනියම. දැන් මෙදා සැරේ මම ගොඩක් කියන්නේ මුළු ට්‍රිප් එකම තනියමම නෙමෙයි කියන්නේ යාළුවෙක් එනවා මාත් එක්ක. එයායි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක තමයි යන්නේ. ඒනට මගේ ගොඩක් ක්ලෝස් යාළුවෙක් නෙමෙයි. ඒක නිසා මට නිකන් අර තේරෙනවද නිකන් අර ඔයාට හිතෙන්නේ නිකන් හරි මම I'm responsible for myself කියන එක. ඒ බෑගීම තමයි තියෙන්නේ. ඔයාලව මම එක්කන් යන්න හිතුවාද? දැන් අපි ඉතින් ගොඩ කාලෙකට පස්සේ අපි vlog එකක් එක්ක එන්නේ. ඇත්තටම මම ගොඩක් excited වෙලා හිටියේ මේ experience එක ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මගේ පළවෙනි සැරේ තමයි තනියම මෙහෙම trip එකක් කරන. ඉතින් මම අර කිව්වා වගේ පළවෙනි දවස් එකේ මම තනියම නෙමෙයි හිටියේ යාළුවෙක් එක්ක හිටියේ. ඉතින් අන්තිම දවසේ තමයි මම තනියමම හිටියේ. ඉතින් මේ vlog එකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටසේ තියෙන්නේ මම යන එක, දෙවෙනි කොටසේ තියෙන්නේ වෙඩින් එකක්, තුන්වෙනි කොටසේ තියෙන්නේ මම තනියම ලියොන් විසිට් කරන එක. ඔන්න මම ට්‍රේන් එකෙන් බැස්සා. ට්‍රේන් එකේ ආවේ මොකද මගේ යාළුවව මම හම්බෙන්නේ වෙන සිටි එකක. මොකද එයා ජීවත් වෙන වෙන සිටි එකක. ඉතින් මම දැන් ස්ටේෂන් එකට ආවා. එයාව හම්බෙලා පස්සේ එයාත් එක්ක වාහනේ එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක වාහනේ තමයි අපි යන්නේ ෆ්‍රාන්ස් වලට. ඒ නිසා පැය 6ක විතර ට්‍රිප් එකක් තියෙනවා යන්න. 6කට වඩා වෙයිද දන්නේ බලමු. කොහොමද මම ඔයාලට කියන්නම් මොකටද මම ෆ්‍රාන්ස් යන්නේ කියලා. ඒ තමයි වෙඩින් එකකට. ඉතින් මගේ යාළුවා බඳිනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ පවුලේ ඉන්නේ ෆ්‍රාන්ස් වල. ඒක නිසා මම යනවා ෆ්‍රාන්ස් වලට එයාලගේ වෙඩින් එකට. පොඩි වෙඩින් එකක් මේක. කියන්නේ ලොකු සෙරමොනි එකක් එක්ක නෙමෙයි. ඒගොල්ලෝ නිකන් සිවිල් සෙරමොනි එක විතරයි කරන්නේ. ඒගොල්ලෝ පස්සේ මගේ යාළුවා ඉන්දියන්. ඉතින් එයා පස්සේ ඉන්දියාවේ ලොකු වෙඩින් එකක් ගනී. බට් දැනට ඒ දෙන ස්මෝල් සිවිල් සෙරමොනි එකක් තමයි කරන්නේ. ඒක තමයි මම යන්නේ. ස්ටේෂන් එකට එද්දී මගේ යාළුවා සලෝන් එකට ගිහිල්ලා හිටියේ. ඉතින් ඒක නිසා එයා මගෙන් ඇහුවා මට ගෙදරට ඇවිදගෙන එන්න පුළුවන්ද කියලා. එයාගේ හස්බන්ඩ් ඉන්නවා. ඉතින් එයා බෑග් පැක් කර හිටියේ. So I went and joined him. Hi Aslan, it's me. මේ කපල් එකේ groom recently graduated doctor කෙනෙක් and මගේ යාළුවා medical student කෙනෙක්. මේ ඉන්නේ ඒගොල්ලොන්ගේ pet. එයාගේ නම ටයිගර්. ඉතින් එයාවත් එක්කගෙන තමයි මේ ට්‍රිප් එක ගියේ. ඔයගොල්ලන්ට මගේ මූණෙන් පේනවා වගේ මම ගොඩක් සතුටින් නෙමෙයි හිටියේ ඒක ගැන. මං අහලා තියෙනවා මේක red flag එකක් කියලා. ඒ නාට I'm scared of all animals and honestly guys I can't help it. I apologize to all the pet lovers. මේක තමයි French Italian border එක. ඉතින් එතන ඉඳන් view එක ගොඩක් ලස්සනයි කියලා මගේ යාළුවාගේ husband නැවතුවා අපිට photos අරගෙන පොඩ්ඩක් මොන හරි කාලා යන්න කියලා. මම ඔයාලට මං ගැන fact එකක් කියන්නම්. මට කන්න cravings ඉන්නේ හැම වෙලෙම පැණි රස දේවල්. ඒ වුණාට unfortunately අපේ අයියට තියෙන blessing එක මට නැහැ. ඕනම දෙයක් කාලා මහත් වෙන්න නැතුව ඉන්න. ඒක නිසා ඉතින් මම healthy choices තමයි කරන්න ඕනේ. annoying. ෆයිනලි පැය 6කට පස්සේ අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. මේක තමයි හොටෙල් එක අපි හිටපු. ඉතින් එතන බ්‍රයිඩ්ගේ අම්මයි තාත්තයි අපි යනකම් බලාගෙන හිටියා. guys අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. මම හොටෙල් රූම් එක මගේ යාළුවත් එක්ක ඉතින් බ්‍රයිඩ් එක ෂෙයා කරනවා. අතරම හරි ලස්සනයි හොටෙල් රූම් එක. මට පෙන්නන්න බැරුණා මොකද එයාගේ අම්මයි තාත්තයි ඉන්නවා. ඉතින් මට වීඩියෝස් කර යන්න බැරි හින්දා මම කරේ නෑ. මම පුළුවන් වුණොත් මම පෙන්නන්නම්. දැන් අපි යනවා ඩිනර් ගන්න. ඉතින් let's go. ඩිනර් වලට බ්‍රයිඩ් පික් කරේ ලෙබනීස් රෙස්ටරන්ට් එකක්. ඉතින් එයයි මමයි එයාගේ පේරන්ට්ස්යි තමයි ගියේ. මගේ පළවෙනි පාර තමයි ලෙබනීස් ෆුඩ් try කරන and it was actually really good.
රූම් එකට ආපු ගමන් මට විනාඩි 5ක් තිබුණා. ඒක නිසා මම ටක් ගාලා ඔයාලට රූම් එක පෙන්නුවා. මේකෙන් පේන්නේ හැබැයි රූම් එක ඇත්තටම හරි ලස්සනයි. ඉතින් මෙතන ඉඳන් තමයි පහුවෙන්දා උදේ බ්‍රයිඩ් ලැස්ති වෙලා ෆොටෝස් අරගෙන පිටත් වුණේ. දැන් තමයි කෑම කාලා ආයේ කාමරේට ආවේ. දැන් මෙතනින් එහාට වෙන ටික මට ඔයාලට පෙන්වන්න බෑ. මොකද දැන් මගේ යාළුවාගේ අම්මත් එනවා. එයාගේ වෙඩින් එකට මෙන්න මෙතන තමයි යාගේ මේ වෙඩින් ඩ්‍රෙස් එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක අපි අයන් කරලා එයාව රෙඩි කරලා හෙට උදේ වෙඩින් එකට ලැස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතන එහාට අද දවසේ ඉඳලා මට ඔයාලට පෙන්වන්න බෑ. ඒක නිසා අපි හෙට වෙඩින් එකට ලැස්ති වෙන ගමන් හම්බෙමු. I think ඔයාලට good night. I'll see you tomorrow. Good morning guys. දැන් අද තමයි වෙඩින් එක තියෙන්නේ. මගේ යාළුවාගේ අම්මත් දැන් ආවා. මගේ යාළුවා එයා වොෂ්රූම් එකට ගිහිල්ලා කැන්ඩල් එකක් පත්තු කරලා එයා දවස් පටන් ගන්න කලින් පොඩි ප්‍රේයර් එකක් කියනවා. ඉතින් දැන් තියෙන්නේ මට එයාගේ කොණ්ඩේ හදන්නයි මේකප් කරන්න උදව් කරලා ඊපස්සේ මමත් හද ගන්න ඕනේ. දැන් මට ඔක්කොම පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් ටික ඔක්කොම පෙන්වන්නම් ඔයාලට. බ්‍රයිඩ්ගේ කොණ්ඩේ හදන්න උදව් කරලා ඉවරයි. දැන් මම මගේ කොණ්ඩේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඇඳ ගන්න ඕනේ. මම කතා කරන ගොඩක් වෙලා නෑ ඔයාලත් එක්ක මොකද තාම පැයයි තියෙන්නේ. ඊට පස්සේ මම එයාත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න යන්නේ. එයාගේ හස්බන්ඩ්ගේ ෆොටෝ ෂූට් එකට උදව් කරන්න යන්න ඕනේ. ඒක නිසා let's be quick. ෆොටෝග්‍රාෆර් හොටෙල් එකට එන්න තිබුණේ 9 වෙද්දී. ඉතින් ඒක නිසා අපි 7 ඉඳන් බ්‍රයිඩ්ගේ කොණ්ඩේ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ 8:00 වෙද්දී කොණ්ඩේ ඉවර කරලා බ්‍රයිඩ් පටන් ගත්තා. එයාගේ මේකප් එක කරන්න. Guys, මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. හරි දැන් එයාලා ෆොටෝස් ගන්නවා. එතකම් මම මගේ බෑග්ස් පැක් කරගන්නවා. And here is the beautiful bride. ඉස්සෙල්ලා වීඩියෝ එකේ හරියට පෙවුන්නේ නැති හින්දා මම තායි outfit check එකක් කරා. So let me know what you think of my dress. හරි දැන් ගෲම් ඇවිල්ලා ෆස්ට් ලුක් එක කරන්න යන්නේ උනාට ගෲම් තමයි ඇවිල්ලා නෑ පරක්කු වෙලා. ඉතින් ඒ නිසා බ්‍රයිඩ් එතකන් මෙතන මේ ස්ටෙයාකීස් එක හරි ලස්සනයි. එතන ෆොටෝස් ගන්නවා. මම try කරා ඔයාලට මගේ outfit එක පෙන්වන්න පෙවුනක් දන්නේ නැහැ. anyway චුටක් chaotic දවසක්. මම දන්නේ බ්‍රයිඩ් කොහෙද ගියේ කියලා මට හොයාගන්න බෑ යාව. එයාවයි අම්මවයි තාත්තවයි ෆොටෝග්‍රැෆර්වයි තුන් දෙනාම හතර දෙනාම හොයාගන්න බෑ. මම මේ තනි වෙලා මොනවද කරන්නේ? මම දාලා ගිහිල්ලා. බයවෙන්න එපා. පස්සේ මම බ්‍රයිඩ්ව හොයාගත්තා. එයා එයාගේ අම්මගේ තාත්තගේ කාමරේ හිටියේ. ඒගොල්ලොන්ගේ පූසට බෝ එකක් දාන්න try කර. ඉතින් මෙදා බ්‍රයිඩ් මගෙන් ඇහුවා එයාලට වීඩියෝග්‍රැෆර් කෙනෙක් හිටපු නැති හින්දා මට පුළුවන්ද කියලා ඒගොල්ලොන්ගේ හැමදේම වීඩියෝ කරන්න. ඉතින් ඒක නිසා මුළු දවසම මම ෆෝන් දෙකක් අතේ තියාගෙන හිටියේ. හරි. බ්‍රයිඩ්ගේ ගෲම්ගේ වීඩියෝග්‍රැෆි වලට ඉන්චාර්ජ් ඉන්නේ මම. මම ගෲම්ගේ ෆෝන් එකෙන් වීඩියෝස් ගන්නවා දැන්. සෙරමොනි එක ඉවර වෙලා අපි කට්ටියම ගියා ලන්ච් ගන්න. ඉතින් ලන්ච් අරගෙන කේක් එක කපලා ඉවර වුණාට පස්සේ ගෲම්ගේ යාළුවා වගේක් තමයි මාව මම බුක් කරලා තිබ්බ හොටෙල් එකට ඩ්‍රොප් කරලා ගෙදර ගියේ. ඉතින් එහෙම තමයි වෙඩින් එක ඉවර වුණේ. Guys, I just checked into a hotel by myself for the first time. I'm just going into my hotel room where I will be staying alone by myself in a hotel in a different city in a different country for the first time. I'm gonna take you with me because this is very exciting and now nobody's here, so I don't have to be embarrassed about like vlogging. Then I'll be young thing. Hi. මේක තමයි මම 503 මේක තමයි my කාමරේ. ඒකට ඇතුල් වෙන්න කෝඩ් එකක් තියෙන්නේ. Great view. Oh my god. I have a whole bed to myself.
washroom එක කොහොමද කියලා බලමු. ටිකක් බලමු තාත්තේ කියලා. Oh, it's gorgeous. මිර එක හොඳයි. මේ බලන්න. මම වොෂ් එකක් දාන්නෙවත් නැතුව ඇඳුම් මාරු කරලා එහෙම එළියට බැස්සා. මොකද මම දැන් යනවා මට ටූත් පේස්ට් ගේන්න අමතක වුණා. ඊයේ මම මගේ යාළුවාගේ ටූත් පේස්ට් එක යූස් කරේ. ඊට අද මම තනියම හොටෙල් එකේ ඉන්නේ. Oh my god මම තනියම හොටෙල් එකේ ඉන්නේ. ඉතින් මම යනවා ටූත් පේස්ට් එකක් ගන්න. ඒත් එක්කම මම හිතුවා okay good occasion ඔසිටි එක වඩේ පොඩ්ඩක් ඇවිදලා බලමු. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් වටපිට පෙන්නන්න. ඇත්තරම මම හිතාගෙන ගියේ ඇවිදින්න ගමන් ඔයාලට වටපිට පෙන්න යන්න. එනට පස්සේ තමයි මතක් වුණේ මම ඇවිදින්න Google Maps දාගෙන තමයි යන්න ඕනේ කියලා. ඒක නිසා Google Maps දාගෙන මට වීඩියෝ කරන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට මට සුපර් මාකට් එක හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මං එතෙන්ට ගිහිල්ලා මට අවශ්‍ය කරන බඩු දෙක තුන ගත්තා. ඒ ඉවර වෙලා මම ස්වීට් සෙක්ෂන් එකේ ඉස්සරහා විනාඩි 5ක් විතර හිටගෙන හිටියා. cause you know it's me. ටූත් පේස්ට් එක ගත්තා. ඔය තාත්තා කිව්ව හැබැයි ටූත් පේස්ට් එක රිසෙප්ෂන් එකේ ඉල්ලන්න කියලා. but you guys know me. එහෙම ඉල්ලන්න බෑනේ. and I'm too shy, you know. It's මම මේ තනියම ආපු එකත් ලොකු දෙයක්. so like come on. වැඩි ඉල්ලන්න එපා නේද? like දෙන දේ ගන්න. ගෙදර යවා ගත්තනේ මම දැන් ඊට වඩා මොනවද තව කතා කරන්නත් ඕනේ මම මිනිස්සු එක්ක. එච්චර දෙයක් බෑ. calm down brother. okay guys අද දවසත් කොහොම හරි ඉවර වුණා. ඉතින් මට සතුටුයි. මහන්සි ඉතින් වොෂ් එකක් දාලා ආවා. දැන් මම ලෑස්ති වෙන්නේ ඇඳට වෙලා ෆිල්ම් එකක් බලන්න. තම කෙනෙක් මම ගොඩක් එන්ජොයි කරනවා. like මම කොහොමද ආසයි තනියම මගේ ස්පේසස් වල තනියම දේවල් කරන්න. ඉතින් ඒක නිසා මම මේ ගමන ආවෙම බලාගෙන මේ අද දවස් වෙනකම් මට හොටෙල් එකේ මම බුක් කරපු හොටෙල් එකේ මට තනියම කාමරේ ඉඳ හැම එකම බලාගෙන හිටියේ. ඉතින් මට හරි සතුටුයි. අපි හෙට උදේට ආයෙ හම්බෙමු. good night. මේක තමයි මගේ අද දවසේ ලුක් එක. දැන් මම යනවා පල්ලෙහාට බ්‍රෙක්ෆාස්ට් ගන්න. I'm excited. මට චුට්ටක් බයයි මට ලැජ්ජ වෙයිද කියලා බ්‍රෙක්ෆාස්ට් ගන්න යනකොට මම එහෙම නෑ. මම ඊයේ හවස මේ අපේ තාත්ති කිව්ව හින්දා මට මේ ටූත් පේස්ට් එක ගැන අහන්න කියලා මම ඇහුවා. ටූත් පේස්ට් තියෙනවද කියලා. තිබුණේ නෑ. මම ඇහුවා. ඉතින් මම ගොඩක් ආඩම්බරයි මං ගැන. දැන් මම බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඊට පස්සේ මම 12 වෙනි තමයි චෙක් අවුට් එක තියෙන්නේ. දැන් වෙලාව 7:40 හරි. මං හිතුවේ ටක් ගාලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන මම මුලින්ම ඇවිදින්න යනවා. ඒතර මට බෑග්ස් අරන් යන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මම ආයෙ ඇවිල්ලා බෑග්ස් අරගෙන ආයෙ යනවා. ඊට පස්සේ බෑග්ස් එක තමයි ඇවිදින්න වෙන්නේ but it doesn't matter. It's okay. It can be done. So let's go to breakfast. මම මුලදී කිව්වා වගේ I was on a budget for this trip. ඉතින් ඒක නිසා මම මගේ meals උත් plan කරලා තිබුණේ වැඩි වියදම් වෙන්නේ නැති විදිහට. මේක අපේ තාත්තට අහුනට පස්සේ මට හොඳටම බැනුම් අහන්න වෙයි. මොකද යාමට හැම වෙලේම කියනවා ඔහොම ලෝභ වෙන්න එපා කියලා. ඒ වුණාට මම ඒක ඒ විදිහට නෙමෙයි දකින්නේ. මං හැම වෙලෙම හිතන්නේ මට long term ලොකු goals තියෙනවා. ඒක නිසා short term පොඩි sacrifices කරන එක මට අමාරු නැහැ. ඔන්න මං එළියට බැස්සා. දැන් මම පොඩක් පරක් වුණා. මම අටට යනවා කියලානේ හිටියේ. දැන් 9 වෙලාව. මම කාලා පොඩක් හිමීට කෑවා. කොහොම හරි මම Google Maps එකකින් හදාගත්ත පාරක් නිකන් රූට් එකක් හදාගත්තා. මට නිකන් පැය එකමාරකින් දෙකකින් ආපහු හොටෙල් එකට යන්න පුළුවන් වෙන්න. එතකොට 11 වෙද්දී I'm back there. So I can finish packing and then I can check out. පැය දෙකමාරක් වුණත් කමක් නැහැ. ඉතින් මම දැන් first stop එකට යනවා. ඒ තමයි Place Bellecour. ගිහින් මට හම්බෙච්ච කට්ටිය සමහර තුන්දෙනෙක් ලියොන් වලින්. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා බලන්න ඕන තැන් ටික. ඒකයි අනිත් එක මම ChatGPT use කරලා route එක හදාගත්තා. So let's walk around.
මං හිතන්නේ තනියම ට්‍රැවල් කරන එකේ හොඳම දේ තමයි අපිට අපේ පේස් එකට දේවල් කරන්න පුළුවන්. වැඩිපුර නැවතිලා දෙයක් බලන්න ඕනේ නම් නැවතිලා ෆොටෝස් ගන්න ඕනේ නම් ඒක කරන්න පුළුවන් වෙන කාවත් අනොයි කරන්න නැතුව. මම පළවෙනි ස්ටොප් එකට ආවා. ඒ තමයි ප්ලාස් බෙල්කූර්. මම හිතන්නේ ඒක තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. not French, so I don't know. කොහොම හරි මම ඔයාලට පොඩි ටිප් එකක් නෙමෙයි. මම හිතන්නේ ඔයගොල්ලෝ ඉන්ට්‍රෝවර්ටඩ් නම් මං වගේ දන්නවා ඇති මේක. දැන් මම සාමාන්‍යයෙන් ආස නැහැ පාර යන ගමන් මිනිස්සුන්ට කතා කරන්න. අනික මං ආස තනියම ට්‍රැවල් කරන්න, මං ආස තනියම දේවල් බලන්න. ඒ වුණාට මං ආස දේවල් වල හිස්ටරි එකක් දැනගන්න. ඒ වුණාට ඒව දැනගන්න සාමාන්‍ය ලෝකේ අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕනේනේ. මම හොයාගත්ත එක කරන්න ඕනේ නැහැ දැන්. මොකද ඩිජිටලයිස්ඩ් වර්ල්ඩ් එකේ chat GPT ඉන්නවා. ඉතින් chat GPT එකේ මම ෆොටෝ එකක් දැන් මම එන ගමන් දැකපු දේවල් වල මම ෆොටෝ එක දාලා මම ආගෙන කිව්වා මේක මොකද්ද මේක හිස්ටරි එක මොකද්ද කියලා එයා මට කියනවා. එයා මට ගොඩක් ඉන්ටරෙස්ටිං දේවල් කියනවා. මොකද මිනිස්සුන්ට වඩා දැන් එයා දන්නවා ඇති. it's sad. මොකද එක පැත්තකින් මිනිස්සුන්ට කතා කරපුවම අපි අලුත් මිනිස්සු අඳුර ගන්නවා. you know there's a lot of stuff there too. ඒ වුණාට කමන්නේ. See, I get my work done. නිකන් මට personal tour guide කෙනෙක් ඉන්නවා වගේ. ඒ නිසා ගොඩක් interesting. Apparently මේ Place Bellecour කියන්නේ one of the largest open squares in Europe. I didn't know that. It's actually huge. The my favorite ChatGPT කියවන්න. මම හිතන්නේ මේ ඔයාලට interesting කියලා. But the tip was interesting, right? ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මට මාරම තැනක් හම්බුණා. ඔයාලා මං වකිනම් ඔයාලගේ ෆේවරිට් ප්ලේස් එක වෙයි ඒක. Guys, look what I found. Oh my god. This is like my whole world in one shop. I knew the universe brought me here for a reason. Mama, I'm standing in front of my home. This is home. This is my childhood. Mama හැදුනේ මේව කාලා. හොඳ නෑ නේද මම එහෙම තමයි හැදුනේ. මම මේ this is like soft candy නේ. like gummy bears and stuff. මම ඒවට කියන්නේ පොඩි කාලේ ඉඳන් මම කියන්නේ චක චක කියලා. මොකද ඒක හපද්දී අර චක ගන්න. ඒක නිසා මම පොඩි කාලේ කියන්නේ මට චක චක ඕනේ කියලා. Yeah, this is the place. I think I should go in. Is it closed though? වහලානේ. වහලා තමයි යන්න දෙන්නවා. Oh my god. කමන්නේ හිත හදාගමු. මං කේක් දැක්කා. ඉතින් ඒ නිසා පාරේ පැත්තට පැනලා බැලුවා. Always watch cake. කන්න බෑ මොකද you know calories, diet, whatever. ඒ වුණාට බලන්න පුළුවන්. දෙකෙන් කන්න පුළුවන්. මම මේ ෆොටෝ වීඩියෝ එකක යන හින්දා කොහෙද මිනිස්සු මන්දියා හරි බලනවා. මට ලැජ්ජයි. කවන්නේ ආයේ නෑනේ ආයේ එයි. ඒකට කවුරුත් ආයි හම්බෙන්නේ නෑනේ මිනිස්සුම බලපු දෙන්නනේ. ගානක් නෑනේ. මම මේ නැවතුණා මොකද ලයිටිං එක ලස්සන හින්දා දැන් වීඩියෝ එකේ පේනවනේ. ලයිටිං එක ලස්සන නිසා මම ෆොටෝ එකක් ගත්තා. සෙල්ෆි එකක් ගත්තා. ඉතින් අන්නවනේ මේ අනිත් එක මම ඇවිල්ලා ඉන්නේ අන්න අරක බලන්න යන්න කියලා මට ඊයේ හම්බෙච්ච යාළුවා වගේ කිව්වා. එනට ඒක යන්නම හිතෙන් නගින්න ඕනේ. There's like something to take but I'm not sure what I have to take. I'll find out. කොහොමද දැන් මම යන්නේ Old Town එකට. Yeah, it's really pretty. මා ලස්සනයි. අන්තිමට මන් ඩිසයිඩ් කරා ඒ පෙන්නපු බසිලිකා එක හොටෙල් එකෙන් චෙක් අවුට් වුණාට පස්සේ ඇවිල්ලා බලන්න. ඉතින් එතකන් මම Old Lyon වල ඇවිදින්න ගියා. And you guys, Old Lyon වල තියෙන vibe එක ගොඩක් similar ඉටලි වල තියෙන පොඩි cities එහෙම නැත්නම් මිලාන් වල සමහර areas වලටත් ඒ vibe එකම තමයි තියෙන්නේ. හරි දැන් මට තේරෙනවා මේ පැත්තට Old Town කියලා කියන්නේ කියලා. තනිකර like රෝමන් කාලේ හදපු ගල් වලින් තියෙන පාරවල් තමයි තියෙන්නේ. අනික buildings වලට පේනවනේ ටික ගොඩක් දැන් ඉස්සෙල්ලා දැකපු වලට ගොඩක් පරණයි. So crazy. මාර වෙනස්. මේ පාර බලන්න. නිකන් ඉතාලියේ ඉන්නවා වගේ. Same as this is exactly the same as like a small town in Italy or even like some areas of Milan. මේ වගේම තමයි. ඒ පොඩි පාරවල් ඇවිදිද්දි මට ඇත්තටම දැනුණා නිකන් ආයේ ගෙදර ගියා වගේ.
ඉතින් ඒ ඇවිදින ගමම මම සුවෙනියර් ෂොප් එකක් දැක්කා. ඉතින් මම නංගිටත් එක්ක තෑගි දෙන්න මොන හරි ගන්න ඕන හින්දා මම ගිහිල්ලා බැලුවා. හරි මම මැග්නට් එකක් ගත්තා. මේ මගේ අලුත්ම දෙන්නේ මම එදා අපි ලිස්බෝන් ගිය දවස් සැරේ ඉඳන් තමයි පටන් ගත්තේ. මම යන හැමතැනම මැග්නට්ස් කලෙක්ට් කරනවා. කවදා හරි දවසක මගේ ගෙයක් තියෙනකොට මගේ ෆ්‍රිජ් එකේ මට ඕනේ මම ගිය හැමතැනම ගත්ත මේ මැග්නට්ස් ටික ඔක්කොම අරවන්න එල්ලන්න I'm not sure so yeah දෙක ගත්තා මම ගොඩක් දැක්කා the little prince related ගොඩක් souvenirs තිබ්බා then I want to check what it is maybe I think like the author was born here in Lyon I actually didn't know that I'll check that now ඒක මම ඊට පස්සේ චෙක් කරා and actually the author who wrote The Little Prince was born in Lyon. ඉතින් ඒක හින්දා තමයි එයාගෙට related ගොඩක් souvenirs තිබ්බේ. මම ආයි හොටෙල් එකට යන්න කලින් බලපු අන්තිම දේ තමයි මේක. This was the Cathedral of Jean Baptiste. Fun fact මම Cathedral එකකින් එළියට එනකොට tour group එකක් හිටියා. ඉතින් ඒගොල්ලන්ගේ guide ඒගොල්ලන්ට කියලා දෙන දේවල් මමත් හැමීට අහගෙන හිටියා. guys I'm walking back to the hotel අමුතු වැඩක් වුණා මට කවදාවත් ලේසියෙන් වෙන්නේ නැති වැඩක් වුණා මම ඇවිදගෙන යන ගමන් some man I don't know how old he was but he looked in his 30s to me මම age කියන්න එච්චර දක්ෂ නැහැ කොහොම හරි මාව නවත්තලා French වලින් කතා කරන්න ගත්තා then I was like I'm sorry I don't speak French කියලා කිව්වා ඊට පස්සේ he was like do you speak English I was like yeah and he was like so I work in a bookshop and I saw you and you're dressed in my favorite color. Okay, you guys, I'm telling you, I'm like so awkward with these things. Like I suck at them big time. I don't know why. I don't know how to be polite to people. I get really awkward when people talk to me. So I just said, okay, thank you. I'll see you around. And he was like, okay. And then he looked disappointed. But if like, was he trying to sell me something? Was he trying to like get me to come into the bookshop so I could buy a book? Because that was so weird. Like it's not something that happens nowadays. Instead of normal like walking up to a girl on the street. Then I was like, oh, what is happening? And then I sent a voice message to my boyfriend telling, oh, this happened. I'm a little flattered because if he approached me because he thinks I'm pretty, I'm like, okay, thank you. But I don't know if that was the reason. I'm very kind of like suspicious. So I'm like, most likely he was trying to sell something. But why to me? There were other people. Maybe I am pretty, who knows? Okay guys, a small anecdote එකට පස්සේ which I hope you enjoyed. මම හොටෙල් එකට ඇවිල්ලා bags ආයෙ pack කරලා phone එක charge කරලා ලෑස්ති වුණා check out එකට. Yes, they had luggage storage එක තිබ්බා. මම හිතුවා හැම හොටෙල් එකේම තියෙනවා මම කවදාවත් අහලා නැහැනේ. කොහොමද? Again, ගොඩක් ආඩම්බරේ මං ඇහුවා. ඉතින් ඒක නිසා මගේ baggage එක මම තියලා ආවා. මේ backpack එක නම් ගෙනාවා. මොකද එයා මට එක label එකයි දුන්නේ. මේ baggage එක දාන්න. මට ලැජ්ජ හිතුණා තව එකක් ඉල්ලන්න. මේකත් තියන්න පුළුවන්ද කියලා අහන්න. තවන්න එකක් කරානේ. හරිද? වැඩිපුර බලාපොරොත්තු වෙන්න එපා. මම එක දෙයක් කරානේ. Too much. You're asking for too much. I did something. That's good. ඒක නිසා මට මේ bag එක විතරක් අරගෙන යන්න පුළුවන් දැන්. මේ ඉන්න මම මේක තමයි මම හිටපු හොටෙල් එක by the way පේනවත් මේ ඉන්න මම ෆ්‍රෙන්ඩ්ස් මම වැඩිපුර මේ ස්වෙටර් එකකුත් දාගෙන මට චුට්ටක් සීතල හින්දා ඇත්තටම අවුවයි සීතල නැහැ මට සීතලයි ඒක නිසා කමන්නේ දැන් මම මොනවද කරන්න කියලා තාම හෙව්වේ නැහැ chat gpt එකෙන් අහම මොනවද කරන්න පුළුවන් කියලා එච්චරයි මගේ ඔපිනියන් එකකින් සිටි එකකට ඇත්තටම ගියා කියලා දැනෙන්නේ නැහැ. ඒකේ public transportation ගත්තේ නැත්නම්. ඒක නිසා මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නපු බසිලිකකට යන්න මම tram එකයි, subway එකයි, funicular එකයි තුනම අරගෙන තමයි ගියේ. So I got a real experience of what it feels like to be in Lyon. funicular එක නම් මාරම අමුතු experience එකක්. මොකද ඒක හැම සිටි එකේම තියෙන දෙයක් නෙමෙයි. So it was really fun to take it. ඉතින් මේක තමයි Notre Dame de Lyon කියන බසිලිකා එක. ඒක මාරම ලස්සනයි. ඔයගලට මේ පේන මූණ මම බොරුවට නෙමෙයි කරේ මම වැරදිලා කැමරා එක මගේ මූණට පොයින්ට් කරලා තිබ්බේ.
ඒක ඇත්තටම ජෝ ඩ්‍රොපිං ගෝජස් බැසිලිකා එකක්. ඇත්තට මම ගොඩක් රෙලිජස් කෙනෙක් නෙමෙයි. මම එහෙම I wouldn't say I'm either this or that. එනට මෙදාසරේ මට ඒ චර්ච් එකට ගිය වෙලාවේ හිතුණා කැන්ඩල් එකක් පත්තු කරන්න, which is actually very uncommon for me. ඒක විතරක් නෙමේ මුළු ලියෝන් වලම හොඳම view එක තියෙන්නේ මෙතන. ඉතින් ඔයාලට මුළු සිටි එකම එක පාරට දකින්න ඕන නම් you guys get the best panoramic view from here. ඉතින් ඒක නිසා ඇත්තටම මම ගොඩක් සතුටු වුණා මම එතනට ගිය එක ගැන. අන්තිමටම මම බලන්න ගිය තැන තමයි Ancient Roman Theatres. ඉතින් මෙතන Roman Theatres දෙකක් තියෙනවා. එකක් ලොකු මේක which is the one you're seeing right now. ඒක එහා පැත්තේ පොඩි එකක් තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලා මෙතන නැවතිලා ඉඳගෙන එතන view එකත් බල බල හිටියා. මෙත දවසට මට තිබුණ ලොකුම ගෝල් එක තමයි ගොඩාක් ඇවිදින එක. ඉතින් ඒක නිසා මෙතනින් බහිනකොට මම පයින්ම තමයි ගියේ. ඉතින් පයින්ම ගිහිල්ලා මම හොටෙල් එකට ගිහිල්ලා මගේ බෑග් එක කලෙක්ට් කරලා ඊට පස්සේ මං ගියා මගේ බස් එක තියෙන ස්ටොප් එකට. ඇත්තටම කියනවා නම් this was one of the best experiences of my life so far. මම ගොඩාක් enjoy කරා මගේ time එක. ඉතින් මං ගැන ගොඩක් දෙයක් ඉගෙන ගත්තා මේ trip එකෙන්. මම මොන වගේ දේවල් වලටද කැමති, මම මොන වගේ කෙනෙක්ද කියලා ඇත්තටම මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ vlog එක බලපු ඔයාලා හැමෝටම thank you so much and we'll see you guys in our next video. Bye.